ඔයාලා අහලා ඇති නාරිලතා පුෂ්පය ගැන. ඉතින් මේ නාරිලතා පුෂ්පය වනයේ පිපෙනකොට දැහැන්ගත වූ තවුසන්ගෙත් දැහැන බිඳෙනවලු. ඉතින් ඒ සබහා දහමේ අපූරු නිර්මාණය වූ ගැහැණියට සමානව අපූරු සුන්දර මලක් තමයි ඒ. ඉතින් ඒ මල දකින තවුසානන්ට ඔවුන්ගේ දැහැන එසේ බිඳෙනවා නම් ගැහැණිය දකින පිරිමි ඔබට කුමක් සිතෙනවා ඇද්ද ඒ අපූරු ගැහැණිය ගැන? ඉතින් ඒ කුමන සිතුවිලි ආවත් මං හිතනවා පිරිමියෙක් විදිහට ඔයාලා ගැහැණියව හරි අපූරුවට විඳින්න. ඇයට දුකක් පීඩාවක් නොදී ඇයව හරි අපූරුවට පරිස්සම් කරන්න. ඇයට ආදරය කරන්න. මොකද ගැහැණිය කියන්නේ හරි අපූරු, හරි මට සිලිටු අපූරු නිර්මාණයක්.